සුබ දවසක් වෙනවා මගේ යාළුවෝ හැමෝටම. ඉස්සෙල් ගවේෂණ සුද්ධාද ගවේෂණය කරන්න යන්නේ ඓතිහාසික නාගල පුරාණ රජමහා විහාරස්ථානය. ඉතින් යාළුවනේ මේ තමයි විහාරස්ථානයේ පිවිසුම් දොරටුව. ඔබට පේන්න තිබෙනවා මෙන්න අලංකාර තොරණ. ඉතින් ඇතුළට යන්න එහෙනම් එන්න මාත් එක්ක. ඉතින් යාළුවනේ මේ විහාරස්ථානය කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ලොකු ඉතිහාසයක් තියෙනවා මේ විහාරස්ථානය පිළිබඳ. ඉතින් අද මේ විහාරස්ථානය ගැන අපි ගවේෂණය කරන්න යන්නේ. ඉතින් විහාරස්ථානය අති දුෂ්කර පළාතක තමයි පිහිටා තියෙන්නේ. බලන්න ගොඩක් තියෙනවා. අපි බලමු ඇතුළට යමු. යාළුවනේ මේ ඔබට දැක ගැනීමට තියෙන්නේ මෙම විහාරස්ථානයේ පැරණිම බුදුගේ. යාළුවනේ ඔයගොල්ලන්ට පේන මේ බුදුගේ ජරාවාසලා විනාශලා තියෙනවා. ඉතින් අපි බුදුගේ ඇතුළට යමු. පේන ඔයගොල්ලන්ට ජරාවාස විනාශ වෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ ගබඩන් වෙලා තියෙනවා. බිත්ති කඩාගෙන යන ප්‍රමාණයට දිරා ගිහලා තියෙනවා. එනවා මේ බිත්ති වල එක එක දේවල් ලියලා මෙන්න විහාරස්ථානයේ බුදුගේ විනාශ කරලා තියෙනවා. ස්ථානය යාළුවනේ මේක විනාශලා තියෙන්නේ. ඔබට පේනවා කැලෑ දෙමින් පවතින්නේ. යාළුවනේ මේ තියෙන්නේ පැරණි බුද්ධ ප්‍රතිමාව. යාළුවනේ මේ තියෙන්නේ මෙම බුද්ධ ප්‍රතිමා අති පැරණි බුද්ධ ප්‍රතිමා දෙකක්. මෙන්න මේකට විනාශලා තියෙන්නේ. මුගල් දායක තමයි බුද්ධ ප්‍රතිමා විනාශලා තියෙන්නේ. යාළුවනේ ඉත අලංකාර බුදු පිළිමයක් දැන් යන විට විනාශලා තියෙන්නේ. පේනවා ඔයගොල්ලන්ට.
දකුණේටම තියෙන්නේ සත්තු ඉන්න කැල භූමිය. එයල්න අති සුන්දරාත්මක පළාතක තමයි ස්ථානය. අතිශය දුෂ්කර අතිශය සුන්දර පළාතක් මේක. ඔබට රාජ්‍ය ප්‍රධාන මෙතන තිබෙන බෝධීන් වහන්සේ පිළිමිගේ පන්න පිහිටලා තියෙනවා. සිද්ධස්ථානය පැරණි ඉතිහාසයක් තියෙන සිද්ධස්ථානයක්. මෙම සිද්ධස්ථානය පැරණි නාගස් සහ එහ පැත්තෙන් තියෙන ගල. සිද්ධස්ථාන නම තමයි නාගල. තිබෙනා පැරණි නාගස්. මේ තමයි සිද්ධස්ථානයේ දේවාල භූමිය. මේ තමයි පැරිය මුගලන් සංඝ පිරිස එනවලන්ට ආත්මක පිළිම වහන්සේලා. යාළුවනේ මේ තමයි අලුතින් හදාගන්න බුද්ධ ප්‍රතිමාව. යාළුවනේ මේක විහාරස්ථානයේ තවත් එක විහාරයක්. වෙන විහාරකේ ඒ නැන්දලා නැවසෙ යනවා. මේ බෞද්ධ සිංහලයන්ගේ ලෝකයක් කරන මම ඉතිහාසයේ මොනවද ගවේෂණය. ඉතින් මම මේ වගේ ගවේෂණ තමයි සිදු කරන්නේ ඉතිහාසය පිළිබඳ. ඔයගොල්ලන්ට තේරෙන්න තියෙනවා මම ඓතිහාසික සිද්ධාස්ථානයේ පිළිමයක්. ඉතින් මේවා අපි රැක ගන්න ඕනේ. අපේ වගකීම. ඉතින් මේ වගේ අපේ එළ සිංහලයාගේ බෞද්ධ සංස්කෘතියේ තියෙන ඉතිහාසය පිළිබඳ තොරතුරු රැසක් අපි නොදන්නවා ඇති. ඒ අපි දැනගමු ඉදිරියට. යාළුවනේ ඉතින් අති සුන්දරාත්මක පරිසරයක තමයි මේ විහාරස්ථානය විහිදා තිබෙන්නේ. ඉතින් අති දුෂ්කරයි නම් පන්සලට එන මාර්ගය. ඉතින් වන අලි ගැවසෙන ස්ථානයක්.
අද මෙම විහාරස්ථානට එන්න තිබුණේ දුෂ්කර ගමනාන්තය කොට මාර්ගයකි. ඉස්සෙල් ගාශක සුද්දා අදට මෙම සිද්ධස්ථානයේ සමුගන්නවා. ඉතින් මගේ channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාගෙන ඉතින් ඔයගොල්ලන්ගේ යාළුවන්ට එහෙම share කරගන්න. ඉතින් තව වීඩියෝ රැසක් ගෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.